Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අද අපි Korean study plan එකක් හදන්න තමයි යන්නේ. මේකට අපිට මුලින්ම ඕනි වෙනවා පොතක්, ඔයාලට පුළුවන් diary එකක්, notepad එකක්, ඕනම දෙයක් මේකට ගන්න. ඉතින් මම අද අරන් තියෙන්නේ normal B5 පොතක්. ඉතින් අපි එහෙනම් study plan එක හදමු. මුලින්ම දෙපැත්තට line දෙක ගානේ මේ විදිහට අපි line දෙකක් වෙන් කරගන්නවා. පළවෙනි එකේ date එක දානවා. ඊළඟ ලයින් එකේ මොටිවේෂන් එකක් ලියනවා අපිට මොටිවේට් වෙන වදනක් ඒක ලියා ගන්නවා. ඊළඟට D-Day කියන්නේ අපි මේ ස්ටඩි ප්ලෑන් එක පටන්ගෙන කීවෙනි දවසද කියලා තමයි ඒක ලියාගන්නේ. ඔයා මේක අද පටන් ගන්නවා නම් අද තමයි ඔයාගේ පළවෙනි දවස. ඊට පස්සේ total time එක ලියා ගන්නවා. එහෙනම් අපි chart එක ඇඳගමු. මුලින්ම chart එකේ අපි to-do list එක ලියා ගන්න පුළුවන් size එකට කොටුවක් තමයි අපි ඇඳලා වෙන් කරගන්නේ. මේකේ අපි අද දවසේ කරන්න ඉන්න වැඩ ටික පල්ලෙහාට ලියලා තියා ගන්නවා. ඊළඟට අපි chart එක අඳිනවා. chart එක අපි පොඩි කොටු 6 ගානේ තීරු 6ක් තමයි එන්නේ. ඒ එක කොටුවකින් විනාඩි 10 ගානේ තමයි මාක් වෙන්නේ. හරි, මේ විදිහට කොටු ටික ඇඳලා ඉවර වුණාට පස්සේ අපි මේ කොටුව වෙලාව මාක් කරනවා. අපි දවසේ වැඩ පටන් ගන්න වෙලාව ඉඳලා දවසේ වැඩ ටික ඉවර කරන්න ඉන්න වෙලාව දක්වා තමයි අපි මේ ටයිම් එක මාක් කරගන්නේ. මම ඉතින් උදේ 8 ඉඳලා වැඩ පටන් ගන්න හිතුව නිසා මම උදේ 8 ඉඳලා රෑ 12 වෙනකම් වෙලාව මාක් කරගෙන ගියා. හරි, ඊළඟට අපි උඩ කොටු 6 විනාඩි 10 ගානේ කොටු 6 විනාඩි 60ක් කියන්නේ පැයක් මාක් කරනවා. ඊළඟට අපි මේ පැත්තේ අපේ to-do list එක ලියා ගන්නවා. මේ විදිහට තමයි අපේ Korean study plan එක හැදෙන්නේ. මෙතන date එක දානවා. මෙතන motivation එක දානවා. ඊළඟට මෙතන D-Day එක දානවා. ඊළඟට total time එක පාට වෙන කොටු ටික ගණන් කරලා තමයි අපි ඔතන total time එක පැයවලට convert කරලා දාන්නේ. ඔය හරියෙන් to-do list එක ලියලා අපිට පුළුවන් අපේ වැඩ ටික කරගෙන යන්න. ඔය විදිහට තමයි study plan එක හැදෙන්නේ. ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. ඔයාලට පුළුවන් මේ කොටු පාට කරන්න highlights හරි පාට pen හරි පාවිච්චි කරන්න. ඉතින් productive විදිහට වැඩ කරන්න මේක try කරලා බලන්න. මට ඇත්තටම ආස හිතෙනවා මේකින් වැඩ කරන්න. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. Thank you for watching. Bye.